ඒ විවාදයේ දවසේම එදා උදේම චරිත අබේසිංහ අත්අඩංගුවටපත් වෙනවා. ඒතකොට මේ අත්අඩංගුවටපත් වෙලා මම හිතන්නේ අල්ලාස් දූෂණ නිවාරණ කමිෂන් සභාවෙන් දවල් 11 මාර්තු 12 විතර මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේ. ඊට කලින් ඒ කියන්නේ ඔහු චරිත අබේසිංහගේ නිවසේ අල්ලාස් එකේ නිලධාරීන් සිටියදීම මීඩියා වලට මේක බ්‍රේකින් නිවුස් එකක් විදිහට වාර්තා වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයාත් හදිසියේ පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කතාබහකුත් කරනවා. ඒතර මේ සියලු දේවල් ඊයේ එක වෙලාවේ අහම්බෙන් සිද්ධ වෙනවා එකම මොහොතක. කොහොම හරි දැන් ඒකෙන් පස්සේ ලංකාවේ සමස්ත සමාජ මාධ්‍යවල මේ සියල්ලේම දැන් චරිත අබේසිංහ අල්ලාස් අරගත්ත වැරදිකරුවෙක් බවට පත් වෙලා. එතකොට දැනට මම හිතන්නේ ඊයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරනකන් අපි දන්නේ නැහැ මේ සිදුවීම සම්බන්ධයෙන් වෙනත් කිසිම තොරතුරක් ඔහුත් එක්ක අපිට sannivedanaya කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහු ඒ අදාළ නිලධාරීන් භාරයේ ඉන්න නිසා. ඒතර අධිකරණයට වාර්තා කරලා තිබෙන කරුණු සම්බන්ධයෙන් මට අධිකරණ වාර්තාව කියවන්න හම්බුනේ නැහැ. නමුත් අල්ලාස් දූෂණ නිවාරණ කමිෂන් සභාව ඉදිරිපත් කරපු මාධ්‍ය නිවේදනය දැක්කා. ඒ අනුව එහි තිබෙන්නේ නළුන් චින්තක නැමැති පුද්ගලයෙක්ව මොකද ඩීఓ එකෙන් නිදහස් කරගන්න සහ ඊළඟට ඔය අධිකරණ මොකද ශ්‍රද්ධාවා තිබෙන අධිකරණ ස්ථානයෙන් වෙනස් කරගන්න සහ මොකද ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා රකිත රාජපක්ෂ නීතිඥවරයා සම්බන්ධ වෙලා ඔහුගෙන් යම් ගාස්තුවක් ලබා ගත්තා කියලා. ඒක අල්ලසද්ද ගාස්තුවක්ද කියලා තීරණය වෙන්නේ මම හිතන්නේ පරීක්ෂණයෙන්. ඒකට අපිට පූර්ව නිගමනයක් කරන්න බෑ. අපි කියන දන්නේ නැති නිසා නමුත් දැනට සමගි ජන බලවේගය පැත්තෙන් මූලික වශයෙන් මෙහෙම මේකට බරපතල සමාජ ආందోලනයක් හදපු සිද්ධියක්. ඒ නිසා සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා ඒ සම්බන්ධයෙන් පක්ෂ තීරණය ගන්නවා කියන එක ඉදිරිපත් කළා. මොකද තාම අධිකරණයට ඉදිරිපත් කළාට අධිකරණයේ විභාගයක් වෙලා ඔහු වැරදිකාරයෙක්ද නැද්ද කියලා තීරණය වෙලා නැහැ. අධිකරණයෙන් ඔහු වැරදිකාරයෙක් වුණොත් කොහොමත් ඔහු වැරදිකරුවෙක් වෙනවා. අධිකරණයෙන් වැරදිකරුවෙක් නොවුනත් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර පරීක්ෂණයකදී ඔහු හැබැයි මචං මූ මෙහෙම කතා කරන එක සාධාරණයි. දන්නවද? මූ චරිත අබේසිංහයි කියන්නේ මචං පුකයි නැට්ටයි වගේ තමයි මූ චරිත අබේසිංහයි. බලන්න මතක ඇති අර බික්කුච්චන්ගේ මොකද්ද හාල් කේස් එකකට කන්ටේනර් එකක් පන්නලා කියලා මම මැද කෑල්ල කපලා වොයිස් රෙකෝඩින් එක දානවනේ මේ කන්ටේනර් එකක් පන්නලා කියලා. එතකොටත් ඉන්නේ මූයි චරිත අබේසිංහයි. ඒ කියන්නේ නැට්ටයි පුකයි. ගූ ගෑවිලා තින්නේ දෙන්නගම. මේක අහපන් පොල් බූරුවෝ. හරිද? ඕක මේ කතාව ඔය චරිත අබේසිංහයි උගේ මේ රකිතගේ කතාව අපි කිව්ව අවුරුද්දයි මාස දෙකකට වගේ උඩදී. හරිද? අවුරුද්දක් කියපන්කෝ. එතකොට ඕක ටිල්වින්සිල දන්නේ නැහැ. අනුර කුමාර ජානායක දන්නේත් නැහැ. පොලිස්පති දන්නේත් නැහැ. ආරක්ෂක ඇමති දන්නේත් නැහැ ඕක. අපි තමයි ඕක ලීක් කරේ. අවුරුද්දකට ඉස්සරින් ඕක කරේ. හරිද? උඹ ඇවිල්ලා කියනවා උඹලට ආකට හරි පඩයක් ගියාම අනුර කුමාරයි ටිල්ලින් සිල්වයි. බල්ලෙට්ට පඩයක් පලයන් පාරේ යන අනුර කුමාරයි ටිල්ලින් සිල්වයි. කාට එක මිනිහ කොයි හරි බස් එකේ ඇටල මැරියන් මේ අනුර කුමාරයි ටිල්ලින් සිල්වයි. ඕක බං මිනිස්සු දන්නව උඹලා කවුද කියන්න. දැන් උඹගේ ටිකට් එක තියාගෙන ඉඳපන්. නැත්තම් උඹගේ ටිකට් එකත් කැපෙනවා. යාරුගේ ටිකට් එක කැපුණානේ. දැන් ඌට ලේසි එක. මොකද දැන් කෙලින් පොහොට්ටුවට පයින්න පුළුවන් නේ ඌට. උඹටත් පයින්න පුළුවන් පොහොට්ටුවට. ඒක නිසා උඹගේ ටිකට් එක කපා ගන්න පුළුවන් නම්. නැත්තම් කැපෙන්න ඉස්සරි පැනපන් අර පැත්තට. දැන් මේකක් ගේනවනේ. පැත්තට පැන්නොත් മന്ത്രിකම ඕසි කරනවා කියලා. ඒක නිසා දැම්ම පැනලා තියාගනින්. ඉස්සරහට පයින්න තියාගන්න එපා. හොඳ. උඹලා වගේ ගොන් තිරිසන්නු ඉන්න නිසා තමයි මේ රටක් හදන්න බැරි. මෝඩ මූසල පකෑල බලා. දන්නවද? තොපි දැක්ක බල්ලෙට්ට බත් කන්න හිතන්නේ නැකොත් තොපි දැක්කම දැන් අරු රාබුයි බතුයි දෙනාදී ගිහින් දියම ෆ්‍රයිඩ් රයිස් එකේ මොකක් හරි. උඹගේ කල්යාණ මිත්‍රයානේ යකෝ. බල දෙන්න ඉතින් බිජු කොටාගෙන හිටියේ. දැන් ගිහින් දීපන්. උඹගේ යාළුවනේ හොඳම. උඹට ඉඳපන් තව සෙට් එකක් ඉන්නවන්න. උඹත් බලන් ඉඳපන්කෝ. ඔයාගෙත් ඒවා ඇති ඉස්සරහට එයි. ඕගොල්ලෝ නිකන් හොඳ කට්ටිය නෙමිනේ. අපි බලමු එදාට.